ඔන්න යාළුවනි සැටලයිට් අලුත් සැටලයිට් එක ඇඩ් කරගන්න විදිහක් බලමු. සැට්ලින්ක් 6933.8 දාගන්න විදිය අදට මම කියලා දෙනවා ඔයාලට. පයින්ඩරේ ඔන් කරගත්තා. ඊට පස්සේ අපි යන්න ඕනේ TP මැනේජර්. ඕකේ කරා. ඊට පස්සේ ඇඩ් ට්‍රාන්ස්පෝන්ඩර් ගිය. ඊට පස්සේ අපේ සැටලයිට් එක ලිස්ට් එකේ ප්‍රීසෙට් තියෙන එකකින් ප්‍රීසෙට් එක තෝරගන්නවා. අන්න ඊට පස්සේ ෆ්‍රීකවෙන්සි එක අපි දෙන්න ඕනේ. ෆ්‍රීකවෙන්සි එක එන්නේ 12522. ඊට පස්සේ අපි ඕකේ කරලා 12 ගහගමු. 12යි 522. ඕකේ කරා. පල්ලහැට ඇවිතින් සිම්බෝල් රේට් එක වෙන්නේ 30000. 30000 ගහගන්න. 1 3. හරි. මේකත් ඕකේ කරා. ඊට පස්සේ පොලරටර් එක අපි මාරු කරන්නේ V හරි H හරි තියන්න ඕනේ. අපේ මේක තියෙන්නේ H එක තියෙන්නේ. අපි H එක තිබ්බ. ඕකේ. හරි ඊට පස්සේ අපි රිටර්න් යනවා. එන්න එතකොට එනවා සේව් කරන්නද එපාද කියලා අහනවා. අපි ඒක සේව් කරගන්න ඕනේ. අපි ඒක සේව් කරගමු. හරි. ඊට පස්සේ අපි මුලට ගිහින් බලමු. ෆෝන් ඔෆ් කරලම බලමුකෝ අපි. හරි. ආයෙත් ඔන් කරගන්න. ඊට පස්සේ අපි සිග්නල් ස්කෑන් කරමු. හරිද? සිග්නල් ස්කෑන් අපි ප්‍රීසෙට් එකේ තමයි හොයාගන්න ඕනේ. දැන් අපි අලුතෙන් දාපු එක යටට එවදින් මේකේ දකුණු පැත්තේ බටන් එක බලන්න. එතකොට තියෙනවා අපි අලුතෙන් දාපු ට්‍රාන්ස්පෝන්ඩර් එක. ඊට පස්සේ ඒක ඕකේ කරගන්න. ඔන්න හරියට අපි අලුතින් දාපු ට්‍රාන්ස්පෝන්ඩර් එක ඇඩ් කරගෙන තියෙනවා. සිග්නල් අල්ලලා බලන්න පුළුවන් ඔන්න ඔයාලට අලුත් ට්‍රාන්ස්පෝන්ඩර් එකට. සුබ දවසක් වේවා සියලු දෙනාටම ජය වේවා.